Welcome to my phonics world. මගේ ෆොනික්ස් YouTube channel එකට ඔයාලව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔයාලා එකතු වෙලා ඉන්නේ English alphabet එකේ letters වලට අදාළ sounds ගැන ඉගෙන ගන්න පාඩම් මාලාවත් එක්ක. ඉතින් මම හිතුවා ඔයාලා දැනටමත් sounds 6ක් ඉගෙනගෙන තියෙන හින්දා මේ sounds යාළුවෝ එකතු කරලා blending ගැන ඉගෙන ගත්තා නම් හොඳයි. මේ ඉන්නේ අපේ sounds යාළුවෝ ටික. ස් ට ප යි මෙන්න මේ යාළුවෝ එකතු කරලා අපි රීඩින් ඉගෙන ගමු. ඒ කියන්නේ මේ සවුන්ස් යාළුවන්ගේ සවුන්ස් එකතු කරලා බ්ලෙන්ඩ් කරලා වර්ඩ්ස් හදන්නේ කොහොමද කියලා තමයි ඔන්න මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ. මේ වෙනකොට අපි සවුන්ස් 6ක්ම ඉගෙනගෙන තියෙනවානේ. අපිට ගොඩාක් වර්ඩ්ස් හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි 2 letter words හදාගමු. ඒ කියන්නේ අකුරු යාළුවෝ දෙන්නෙක් එකතු කරලා words හදලා read කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. ඔන්න fairies එකතු වෙලා ඉන්නවා. ඔයාලට blend කරලා words හදාගන්න හැටි හරියටම කියලා දෙන්න. එහෙනම් දුවේ පුතේ අපි යමු පළවෙනි word එකට. What is this? You can see two sounds. පුතේ අපි stretch කරලා තමයි මේ words read කරන්න ඉගෙන ගන්න. ඔයාලට පේනවා ඇති sounds යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට අපි sounds යාළුවන්ගේ නම කියමු. At. Very good. At. ඔයාලට පේනවා ඇති මේක චුට්ටක් stretch කරලා slowly කියනකොට අපිට නිකම්ම මේ word එක read කරන්න පුළුවන් වෙනවා. ඔන්න fairy අපිට උදව් කරයි කොහොමද read කරන්න කියලා. What is this? At. At. What is the word? At. At. Very good. Okay, go to the next one. In. Very good. In. Well done. Go to the third one. Is. 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 හරිම ලේසි නේද? ඔන්න ඊළඟට අකුරු යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. What is that sound? At. Set. Again. At. Set. ඔයාලට පේනවා ඇති දුවේ පුතේ මේ වගේ stretch කරලා sounds කියනකොට අපිට read කරන්න හරිම පහසුයි. At. Set. At. Set. Very good. මේ වගේම තවත් word එකකට යමු. At. Pet. Well done. At. Pet. Well done. Okay, next word. At. Tet. At. Tet. Again. At. Tet. Well done. අපි තවත් word එකකට යමු. Pin. Well done. Again. Pin. අපි මේ sounds ගැන මේ අකුරු යාළුවෝ ගැන කලින් වීඩියෝස් වලදී ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඔයාලට දැන් sounds මතක තියෙන්න ඕනි. එහෙම නේද? sounds මතක තියෙනවා නම් ඒ sounds වලින් මේ විදිහට stretch කරලා blend කරලා ඉක්මනින්ම read කරන්න ඔයාලට පුළුවන්. අපි තවත් වචනයකට යමු. Tin. Well done. Go to the next one. Sin. Again. Sin. Well done. Next one. Pan. Again. Pan. Well done. Tan. Again. Tan. Well done. එහෙනම් දුවේ පුතේ අපි මේ ඉගෙන ගත්ත අකුරු යාළුවෝ 6 දෙනාගෙන් words ගොඩාක් read කරන්න ඉගෙන ගත්තා. මේ වීඩියෝ එක ආපහු ඔයාලා බලලා ප්‍රැක්ටිස් කරන්න ඕනි මේ වගේ චූටි words read කරන්නේ කොහොමද කියලා. එහෙම වුණොත් ඔයාලට ඉක්මනින්ම read කරන්න පුළුවන් වෙනවා.
හරි එහෙනම් මේ වගේ තවත් ලස්සන සෞන්ස් යාළුවෙක් එක්ක අපි ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්. Thank you. Bye bye.